වෙනදා වගේම බොහොම ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට ආව ඔයාව ඒ වගේම සුබ දවසක් අපේ 56 වන වීඩියෝ එකත් ඔයාලට අරගෙන අවිල්ලා තියෙනවා. අද අපි කතා කරන්න යන්නේ ගඩොලාදෙණිය රජමහා විහාරය ගැනයි. ධර්මකීර්ති විහාරය සද්ධර්ම තිලක විහාරය එහෙමත් නැත්නම් අපි හැමෝම වගේ දන්න විදියට කියනවා නම් ගඩොලාදෙණිය රජමහා විහාරය පිහිටලා තියෙන්නේ මහනුවර දිස්ත්‍රික්කයේ පිළිමතලාව කියන ප්‍රදේශයේ. බැලූ බැල්මටම මෙය හින්දු දේවාලයක් වගේ පෙනුනට මෙය ඇත්ත වශයෙන්ම බෞද්ධ සිද්ධස්ථානයක්. බෞද්ධ ප්‍රතිමා ගෘහයක් යනුවෙන් හැඳින්වුවහොත් වඩාත් නිවැරදියි. කළුගල් එහෙමත් නැත්නම් පාෂාණ කියන ද්‍රව්‍ය යොදාගෙන ඉදිකර ඇති ලංකාවේ විශාලතම ගල් විහාර වලින් එකක් තමයි මේ ගඩොලාදෙණිය රජමහා විහාරය කියලා කියන්නේ. මෙම විහාරයේ ඉතිහාසයේ දෙසට මුලින්ම හැරුණොත් මෙය 14 වන සියවස දක්වා දිව යන බව තමයි සඳහන් වෙන්නේ. ක්‍රිස්තු වර්ෂ 1344 දී 4 වන බුවනෙක බාහු රජුගේ අනුග්‍රහය යටතේ ධර්මකීර්ති හිමියන් විසින් දකුණු ඉන්දීය නිර්මාණ ශිල්පියෙකු වන ගණේශ්වරාචාර්ය නම් ශිල්පීතුමෙකු ලවා ඉදිකර ඇති බව සඳහන් වෙනවා. විශාල ගල් තලාවක ශෛලමය පාදමක් මත ඉදිකර ඇති මෙය පොළොන්නරුවේ හින්දු ඉදිකිරීම් වලට බොහෝ සෙයින් සමානකම් දක්වනවා. මෙම විහාරස්ථානයෙන් දකුණු ඉන්දීය දේවාල සැලසුම් බුද්ධාගමේ අවශ්‍යතාවයන්ට අනුව වෙනස් කරගෙන ඇති බව විද්වතුන් පෙන්වා දෙනවා. අපි ලංකාතිලක රජමහා විහාරය පිළිබඳව වීඩියෝ එකෙන් කතා කළ විදිහටම මෙම විහාරයේ බුදුරජාණන් වහන්සේට සහ දෙවියන්ට එකම වහලක් තුලදී පුද පූජා පැවැත්වීම කියන කාරණාවට මුල් තැන දී තිබෙනවා. ප්‍රවේශ මණ්ඩපය, අන්තරාලය සහ ගර්භගෘහය යන අංගයන්ගෙන් මෙම ප්‍රතිමා ගෘහය සමන්විත වෙනවා. මෙම ප්‍රතිමා ගෘහය ගෙඩිගේ සම්ප්‍රදායට අයත් ප්‍රතිමා ගෘහයක් වශයෙන්ද හඳුන්වන්න පුළුවන්. මෙම ප්‍රතිමා ගෘහයේ ඉහත කී අංගයන් තුනෙන්ම සමන්විත ප්‍රතිමා ගෘහවලට අමතරව මෙහි පමණක් ප්‍රතිමා ගෘහයට දකුණු පසින් පිටතට නෙරා යන අයුරින් නිර්මාණය කර ඇති දේවාලයක් තිබෙනවා. එය දේවරාජ නම් දෙවි කෙනෙකුට කැප කරන ලද දේවාලයක් බව සඳහන් වෙනවා. විහාරයේ බොරදම් තීරු සහිත අඩිතාලම දකුණු ඉන්දීය දේවාලවල අඩිතාලම් වලට සමාන බව බොහෝ විද්වතුන් ප්‍රකාශ කරනවා. මෙහි පෙරහැරක ස්වරූපයක් ගන්නා විවිධ නර්තන ඉරියව් වලින් සිටින පිරිමි සහ කාන්තා රූප අපට දැක බලාගත හැකියි. ඔයා අපිත් එක්ක කාලයක් එකතු වෙලා හිටිය කෙනෙක් නම් ඔයාට මතක ඇති මේ වගේම නර්තන ඉරියව් වලින් සිටින කාන්තා සහ පිරිමි රූප පෙළක් සිංහ පොකුණේ තිබෙන ආකාරය අපි ඔයාලට පෙන්වුවා. මෙම ප්‍රතිමා ගෘහයට ප්‍රවේශ වනවත් සමගම අලංකාරවත් මහනුවර යුගයට නෑදෑකම් කියන සඳකඩ පහනක් අපට හමු වෙනවා. මෙය ඊටමත් අලංකාර සඳකඩ පහනක් වුණත් මෙහි කැටයම් නම් බොහෝ සෙයින් මැකී ගොසින්. පඩිපෙළ දෙපස පූර්ණ වශයෙන් කැටයම් කර ඇති ගජසිංහ රූප දෙකක් අපට දැක බලාගත හැකි වෙනවා. කොරවක් ගලේ නව පෙනුමක් ලෙස මේ අපට හඳුන්වන්න පුළුවන්. ප්‍රවේශ මණ්ඩපයේ දෙපස එක් පසකින් කණු 3ක් බැගින් ත්‍රිත්ව කණු යුගල දෙකක් දෙපසින් තිබෙනවා. මෙය ඉතා අලංකාරවත් කැටයම් වලින් සමන්විත වෙනවා. මෙහි යාපහුව රාජධානියේ ඇති සිංහ රූප සිහිගන්වන ඉතා අලංකාරවත් සිංහ රූප කිහිපයක් තිබෙනවා. බොහෝ විද්වතුන් පෙන්වා දෙන්නේ එය දකුණු ඉන්දීය විජයනගර ගෘහ නිර්මාණ ශිල්පය සිහිගන්වන බවයි. මෙහි අන්තරාලය කොටසේ සහ ගර්භගෘහයේ වහලය පැතලි ගල්පුවරු යොදාගෙන ඉදිකර තිබෙනවා. පසුව එය මත ගඩොලින් ශිඛරයක් එහෙමත් නැත්නම් මුදුන කොටස ඉදිකර තිබෙනවා. අඩි 16ක් පමණ උස එය දාගැබක් ආකාරයට ගොඩනැංවීමට උත්සාහ දරා ඇති බවක් පෙනෙනවා. අෂ්ටාශ්‍ර හැඩයෙන් යුතු එම චෛත්‍ය හැඩයෙන් යුතු කොටසේ ඉහළ දේවතා කොටුව කොත් කැරැල්ල සහ ලෝහමය කොතකින් සමන්විත වෙනවා. මෙහි සිව් දිශාවට මුහුණලා ඉදිකර ඇති මෙන්න මේ කොටස කීර්තිමුඛ යනුවෙන් හඳුන්වනවා. මෙම ගර්භගෘහයේ පිටත ඉතා අලංකාරවත් කැටයම් වලින් සමන්විත වෙනවා. මෙය අපට නාලන්දා ගෙඩිගය සිහි ගන්වනවා. මෙම ප්‍රතිමා ගෘහයේ අභ්‍යන්තරය ගැන කතා කරනවා නම් මෙහි රන් පැහැයෙන් යුක්ත අඩි 8ක් 10ක් පමණ උස සමාධි බුද්ධ ප්‍රතිමාවක් තිබෙනවා. මෙම ප්‍රතිමාවද ලංකාතිලක රජමහා විහාරයේ ඇති බුද්ධ ප්‍රතිමාවේ තිබූ ආකාරයටම මහනුවර සහ ගම්පොළ යුගයේ ප්‍රතිමාවල ඇති ලක්ෂණ පෙන්눔 කරනවා.
දියරල්ලක් වැනි ජීවරය විවෘත දෙනෙත් ඒ වගේම පෙනුමෙන් ශාන්ත ස්වරූපයක් නොමැති දේවාතිදේව ලක්ෂණය විද්‍යාමාන වන ලක්ෂණ අපට විශේෂයෙන් හඳුන්වන්න පුළුවන්. ඇතැම් විද්වතුන් ප්‍රකාශ කරන්නේ ගම්පොළ යුගයේ ඇති ප්‍රතිමා වලින් මෙම ප්‍රතිමාව යම් වෙනස්කමක් පෙන්වන බවයි. මෙම ප්‍රධාන බුද්ධ ප්‍රතිමාවට ඉහළින් ඉතා අලංකාරවත් මකර තොරණක් තිබෙනවා. මෙම මකර තොරණේ සිටින දෙවිවරුන් අතර බ්‍රහ්ම, සුයාම, නාත සහ මෛත්‍රී වැනි දෙවිවරුන් සිටින බව කියවෙනවා. කෙසේ වෙතත් මෙම බුද්ධ ප්‍රතිමාව හෝ ඉහළින් ඇති ගෝලාකාර කුටිය තුල තිබූ බුද්ධ ප්‍රතිමාව පෘතුගීසින් විසින් විනාශ කළ බව සඳහන් වෙනවා. පසුව මේවා ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. මෙම ප්‍රධාන බුද්ධ ප්‍රතිමාවට අමතරව මෙම ප්‍රතිමා ගෘහය තුල තවත් හිටි බුද්ධ ප්‍රතිමා 4ක් දැක බලාගත හැකියි. මෙම ප්‍රතිමා ගෘහය මහනුවර යුගයේ බිතුසිතුවම් වලින් අලංකාරය කර තිබෙනවා. කනගාටුවෙන් වුණත් සඳහන් කළ යුතු විශේෂම කරුණ වන්නේ එම සිතුවම් වලින් දැනටමත් 80%ක් පමණ මැකී ගොසින් තිබෙනවා කියන කාරණාව. අපි හොඳින් නිරීක්ෂණය කර බැලුවොත් මෙම ප්‍රතිමා ගෘහයේ ඇතුළත වගේම පිටතත් අලංකාරවත් සිතුවම් වලින් අලංකාරය කර තිබී තිබෙනවා. වියනේ ඇති සිතුවම නම් සැලකිය යුතු මට්ටමකින් ආරක්ෂා වී තිබෙනවා. මකර තොරණේ ඇති ප්‍රතිමා මෙන්ම හිටි බුද්ධ ප්‍රතිමාවලද යම් මට්ටමකින් විනාශ වී ප්‍රතිසංස්කරණය කරමින් තිබෙන බව අපට පෙනෙනවා. කාලගුණික විපර්යාස වලින් මෙම ප්‍රතිමා ගෘහය ආරක්ෂා කර ගැනීමට සම්පූර්ණ ප්‍රතිමා ගෘහයම ආවරණය වන පරිදි වහලක් ඉදිකර තිබෙනවා. මෙය ශෛලමය ප්‍රතිමා ගෘහයක් නිසා මෙයින් ප්‍රතිමා ගෘහය තුලට ජලය ඇතුළු වී එව නිසා මෙම සිතුවම් හා ප්‍රතිමා විනාශ වන්නට ඇති. මෙම වහලය මීට පෙර ආතුව යෙදුව නම් සැලකිය යුතු මට්ටමකින් විශේෂයෙන්ම මෙහි තිබෙන සිතුවම් ආරක්ෂා කර ගැනීමට ඉඩකඩ තිබෙන්නට ඇති. මෙම ප්‍රතිමා ගෘහයට අමතරව මෙයට යාබදව අපට තවත් එක් සුවිශේෂී ගොඩනැගිල්ලක් හමුවනවා. මෙවැනි ගොඩනැගිල්ලක් ලංකාවේ වෙනත් කිසිදු තැනක දැක ගැනීමට නොහැකි බව තමයි සඳහන් වෙන්නේ. මෙය විජයෝත්පාය නමින් හඳුන්වනවා. විජයන්ත ප්‍රාසාදය ලෙසද හඳුන්වන බවටත් සඳහන් වෙනවා. මෙය පස්වන පරාක්‍රමබාහු රජතුමා විසින් ඉදිකරන ලද්දක් බවට තමයි සඳහන් වෙන්නේ. මෙහි හතර පැත්තට නෙලා යන අයුරින් කුටි 4ක් ඉදිකර තිබෙනවා. එම කුටිවලට ඉහළින් කුඩා දාගැබ් 4ක් සහ මධ්‍යයේ තරමක් විශාල දාගැබක් දැකගත හැකි වෙනවා. මධ්‍යයේ ඇති විශාල දාගැබ කණු 4ක් මත ඉදිකර ඇති වහලයකින් ආවරණය කර තිබෙනවා. ආරම්භයේදී මෙම කුටි 4 තුල සතරවරම් දෙවිවරුන්ගේ රූප තිබූ බවත් ඔවුන්ට ඒවා වෙන් කර තිබූ බවත් සඳහන් වෙනවා. පසු කාලයකදී ඒවා තුල බුද්ධ රූප ඉදිකර තිබෙන බව තමයි සඳහන් වෙන්නේ. මෙහි ඉතා අගනා හස්ති රූප කැටයම් කර තිබෙනවා. ඒවාද අතීතයේ කපරාරු කර වර්ණ ගන්වා තිබූ බවක් අපට හොඳින් නිරීක්ෂණය කළොත් පෙනෙනවා. මෙම ගොඩනැගිල්ල ඉදිකර ඇති කාරණාව නිශ්චිතවම කිව නොහැකි වුණත් දෙවියන් උදෙසා පුද පූජා පැවැත්වීමට මුලදී ඉදිකළ එකක් බවට විශ්වාස කරනවා. මීට අමතරව මෙම විහාරය ඉදිකර ඇති ගල්තලාවේ විශාල සෙල්ලිපි දෙකක් අපට දැකගත හැකි වෙනවා. නූතන සිංහල අක්ෂර වලින් ලියවුණු මේ වාගේ විහාර භූමිය ආසන්නයේ මැති සෙල්ලිපියේ සේනා සම්මත වික්‍රමබාහු රජුද යාපා බණ්ඩාර සහ රජුගේ පුත්‍රයා ඇතුළු වෙනත් උසස් පුද්ගලයන් විසින් මහනුවර රාජධානියට අයත් මෙහි සඳහන් කර ඇති ප්‍රදේශවල උස් පහත් කුඩා මහලු කිසිවෙකුගේ ප්‍රාණ හානි නොකරන ලෙසට දුන් ප්‍රතිඥාවක් පිළිබඳව කියවෙනවා. ඒ වගේම විහාරයට නැගෙනහිර දිශාවෙන් ඇති දොරටුවෙන් ඇතුළු වන විට හමුවන සෙල්ලිපියේ ධර්මකීර්ති හිමියන් විසින් ගඩොලාදෙණිය විහාරය කරවීම සහ ඒ සඳහා ප්‍රභූන් විසින් දුන් දීමනා පිළිබඳව සඳහන් වෙනවා. මෙම විහාරස්ථානය 14 වන සියවසේ ඉදිකලායින් පසුව එම සියවසේ සහ 15 වන සියවසේ ඉතාමත් කීර්තිමත් භික්ෂූන් වහන්සේලා පවා වැඩවාසය කර කලක් අතහැර දමා තිබී තිබෙනවා. බොහෝ දුරට එය සුදු ජාතිකයන්ගෙන් එල්ල වූ ආක්‍රමණ නිසා විය හැකියි. කෙසේ වෙතත් එය නැවතත් 18 වන සියවසේ වීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජු මෙම විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කර වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ හිමියන් වෙත බාර දී තිබෙනවා. ඉන්පසුව උන්වහන්සේගේ ශිෂ්‍ය පරපුර විසින් මෙම විහාරස්ථානය පවත්වාගෙන ආ බව සඳහන් වෙනවා. මෙහි තිබෙන අනෙකුත් ගොඩනැගිලි 19 වන සියවසේදී පමණ ඉදිකලේවා බව සඳහන් වෙනවා. ඉතින් පිළිම තලාව ප්‍රදේශයේ සංචාරක යන ඔයා මේ ගඩොලාදෙණිය විහාරය වගේම මේ ආසන්නයේ ඇති ලංකාති
තිලක විහාරය, ඇම්බැක්ක දේවාලය වගේ ඒවත් නරඹන්න යන්න අමතක කරන්න එපා. ඔන්න ඉතින් අපි ගඩොලාදෙණිය රජමහා විහාරය ගැන විස්තර ගොඩක් අරගෙන ආවා. හිතනවා වීඩියෝ එක වැදගත් වෙන්නේ නැති කියලා. වීඩියෝ එකට ලයික් කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස කමෙන්ට් එකකින් අපිට කියන්න. මේ වගේ වැදගත් තොරතුරු ඉගෙන ගන්න, දැනගන්න, බලා ගන්න අපේ YouTube channel එක subscribe කරලම අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. වෙනදා වගේම description එකේ දාලා තියෙනවා link එක. එතනින් ගිහින් ගඩොලාදෙණිය රජමහා විහාරයේ photos download කරගන්න. ඒවා ඔයාලගේ අධ්‍යයන කටයුතු වලට යොදා ගන්න. ඉතින් මේ වගේ වටිනා වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙමු. ගිහින් එන්නම් අපි Art Lanka Exploration.